ආයුබෝවන් නීති විද්‍යාල ප්‍රවේශ තරඟ විභාගය සඳහා සූදානම් වන ඔබට අත්‍යවශ්‍ය සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු මේ වීඩියෝකින් ඔබට ඉදිරිපත් කරනවා. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් නරඹන්න GKSL YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පළවෙනි ප්‍රශ්නය 2024 මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණයට අනුව ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළදේශීය නිෂ්පාදිතය කොපමණද? නිවැරදි පිළිතුර ඇමරිකානු ඩොලර් 4516ක්. මීට අමතරව 2024 දී උත්තමනේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය, ඒ වගේම දළ මිල සංචිත වගේ වැදගත් තොරතුරු මේ රූපසරණින් වාර්තා දැක ගන්න පුළුවන්. ඒවත් අධ්‍යයනය කරලා මතක තබා ගන්න. අංක 2 2024 වසරේදී සිදු කරන ලද නව ගණනය කිරීම අනුව පෙරට භූ ප්‍රමාණයේ විශාලත්වය කොපමණද? නිවැරදි පිළිතුර වර්ග කිලෝමීටර් 67240ක්. කලින් ලංකාවේ භූමි ප්‍රමාණය කියලා අපි මතක තියාගෙන හිටියේ වර්ග කිලෝමීටර් 65610යි. නමුත් 2024 දී කරන ලද නව ගණනය කිරීම අනුව ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 67240ක් කියලා දක්වලා තියෙනවා. ප්‍රශ්න අංක 3 පළාත් සභාවක ආණ්ඩුකාරවරයා ප්‍රතිතරණු ලබන්නේ කවුද? පිළිතුර ජනාධිපතිවරයා. ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරයා කියන්නේ පළාත් සභාවේ ප්‍රධානියා. ඔහු ප්‍රධානන්නේ අදාළ පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන එක. ඩොලර් පළාත් ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි. ආණ්ඩුකාරවරයෙක් සාමාන්‍යයෙන් වසර භාග කාලයකට තමයි ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ. ප්‍රශ්න අංක 4 නීතිය ආධිපත්‍යය එහෙම නැත්නම් rule of law යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ කවුද? නිවැරදි පිළිතුර AB ඩයිසි. නීතිය ආධිපත්‍යය කියන මූලධර්මය මුලින්ම ඉදිරිපත් කළ තිබ්බේ මහා දාර්ශනික ඇරිස්ටෝටල්. නමුත් මෙම සංකල්පය සාධනීය ලෙස ඉදිරිපත් කළා කියනවා AB ඩයිසි නැමැති නීතිවේදියා. එතකොට නීති ආධිපත්‍යය සරලව පදක තියාගෙන පුළුවන් නීතියේදී සියලු දෙනාම සමාන වනවා කියන එක. අමතක දැනුම සඳහා මේ රූපයත් අධ්‍යයනය කරන්න. ප්‍රශ්න අංක 5 මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් කෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ කුමන අධිකරණයටද? පිළිතුර ලබයි ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයක් සතු අධිකරණ බලතල මේ රූපයෙන් දක්වලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අවසාන මහා ඉහළම අභියාචනාධිකරණ බලය සහිත උපරිම අධිකරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ. ඒ කරුණුත් මතක තියාගන්න. ප්‍රශ්න අංක 6 කුජලයේපු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අය කීයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතුද? පිළිතුර වෙන්නේ පැය 27ක් ඇතුළත. පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන්න ඕන. ප්‍රශ්න අංක 7 දේශීය නීතියේ ප්‍රභේද 3 මොනවාද? පිළිතුර තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය. අමතර දැනුම සඳහා මේ රූපයත් අධ්‍යයනය කරන්න. ප්‍රශ්න අංක 8 නීති පද්ධතියක් මූලිකවම බෙදී ඇති ප්‍රධාන ශාඛා දෙක කුමක්ද? සිවිල් නීතිය සහ අපරාධ නීතිය. ප්‍රශ්න අංක 9 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සොරකීමට
විධිවිතවර සාසායතයි සැලගෙන්නේ ඒ කවර වගන්තියකින්ද. ඉරිතුර 29 වෙනි වගන්තියේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 දෙක වගන්තිය තමයි සුළු ජාතීන්ගේ අයිතිවංශයන් ආරක්ෂා කිරීම සඳහා තුනැත්තල වගන්තිය. ප්‍රශ්නක 10 චූටිතියකු විසින් කරනු ලබන අපච්චානනයක් නීතිමය වශයෙන් පිළිගැනෙන්නේ ඒ කවරකු ඉදිරිපිට සිදු කළ විටද. මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට තොර පිට. අමතර ධර්ම සඳහා මේ රූපයත් අද්දිරේ දාන්න. ප්‍රශ්නක 11 එක්සත් රාජධානී ග්‍රාහකයෙකුගේ දුරකථන අංකයක් විය හැක්කේ පහත දැක්වෙන කවරක්ද. මේවැදි පිළිතුර වන්නේ හලවෙනි ඉරිතුර. මීට අමතරව ඇමරිකාවේ චීනයේ ඉන්දියාවේ ඔස්ට්‍රේලියාව වගේ රටවලත් දුරකථන කේත මේ රූපයෙන් පෙන්වලා තියෙනවා. ප්‍රශ්නක 12 ශ්‍රී ලංකාවේ වයඹදිග ප්‍රදේශවල ඇති කුණුගල් නිදි නිර්මාණය වූයේ භූ ඉතිහාසයේ කවර යුගයකද? ඉරිතුර මයෝසීන යුගයේදී. අමතර දැනුම සඳහා මේ රූපයත් අද්දිරේ දාන්න. ප්‍රශ්නක 13 මඤ්ඤොක්කා සමග ඉඟුරු එකතු වීමෙන් ශරීරයේ විෂසහිත තත්ත්වයක් ඇතිවන්නේ කවර රසායනයක් ප්‍රකට වීමෙන්ද? නිවැරදි පිළිතුර සයනයි. ප්‍රශ්න 14 ටයික්වොන්ඩෝ ක්‍රීඩාව කවර රටක උපත ලැබුවේද? නිවැරදි පිළිතුර දකුණු කොරියාව. අමතර ධර්ම සඳහා මේ රූපයත් අද්දිරේ ගන්න. ප්‍රශ්නක 15 සංයුක්ත තැටියද එහෙම නැත්නම් CD තැටියද කබඩා ගල හැකි දත්ත ධාරිතාව උපවනද? නිවැරදි පිළිතුර මෙගාබයිට් 700. ප්‍රශ්න 16 1815 දී අත්සන් කළ උඩරට කිවිසුම ප්‍රධාන වශයෙන් කැකුම්පත් කරන ලැබූ පුද්ගලයා සැලකෙන්නේ කවුරුන්ද? නිවැරදි පිළිතුර ජෝන් ඩොයි. ප්‍රශ්නක 17 2024 වර්ෂයේදී මෙරටට විදේශිකයන් පැමිණීම් ප්‍රමාණය රටවල් අනුව අවරෝහණ ක්‍රමයට පෙළ ගැසූ විට නිවැරදි පිළිතුර වන්නේ අනෙවි පිළිතුර. මෙරට පැමිණි සංචාරකයන් අතරින් වැඩි වූ පිරිසක් එනම් 4,16,974ක් ඉන්දියාවේ සිට පැමිණ තිබුණා. ඊට අමතරව රුසියාවෙන් එක්සත් රාජධානියෙන් ජර්මනියෙන් සහ චීනයෙන් ලංකාවට සංචාරකයන් ඉදිරියෙන් පැමිණ තිබුණා. ප්‍රශ්නක 18 ප්‍රීවි කවුන්සිලය අවසන් වරට අභියාචනාධිකරණය ලෙස ක්‍රියාත්මක වූ වසර කුමක්ද? පිළිතුර 1972 වසරයි. ප්‍රීවි කවුන්සිලය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියේ කොටසක්. 1972 ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර ශ්‍රී ලංකාවේ අවසන් අභියාචනාධිකරණය ලෙස ප්‍රීවි කවුන්සිලය ක්‍රියාත්මක වුණා. ප්‍රශ්න 19 මීයන්ගේ මුත්‍රා විස බීජයක් වශයෙන් මිනිස් වරුණට ඇතුළවීම නිසා වැළඳෙන රෝගයේ ෆෝන නමකින් හැඳින්වෙයිද? නිවැරදි පිළිතුර ලෙප්ටෝස්පයිරෝසිස්. අමතර දැනුම සඳහා මේ රූපයත් අද්දිනේ ගන්න. ප්‍රශ්නාංක 20 2025 ශූරයන්ගේ මුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වූ රට කුමක්ද? පිළිතුර ඉන්දියාව. 2025 ශූරයන්ගේ මුසලාන ක්‍රිකට් තරඟාවලියේ නැත්නම් චැම්පියන්ස් ට්‍රොෆි තරඟාවලිය ජයගත්තේ ඉන්දියානු වන්දායම. ඒ නවසීලන්තය කණ්ඩායම හා තිබුණු අවසන් මහා තරගයෙන් මෙම තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකේ. එතකොට මේකට සත්කාර කරට වුණේ අවිස්ථානය ඉන්දියාව
ආරක්ෂක හේතුන් මත පාකිස්තානයේ සංචාරය නොකරන නිසා ඉන්දියාවේ තරණ පැවැත්වුණේ UAE වල නැත්තම් එක්සත් අරාබි එමිරාත්යේ. වීඩියෝ හොඳයි කියලා යතුරනම් ලයික් තියක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න GKSL අපේ channel එකට දැම්ම subscribe කරලා තියාගන්න. දැන් වගේ තවත් වැදගත් වීඩියෝස්කින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.